හරි මෙතන new file එකක් ගිහිල්ලා මම මෙතන unit එක මේ හරින් තෝරලා මම දැනට inches වලට දාගන්නම් inches 12 size එකට මම දැන් මෙතන තෝරගෙන ඔයා මේ ගාන ගහලා size එක තෝරාගෙන ඕනනම් document එකට අලුතෙන් නමකුත් දීලා නමක් දෙන්න පුළුවන් කැමති මේකට color mode එක CMYK හොඳයි ඒකෙන්ම තියාගෙන අපි create කරගන්නවා create කරාම මෙන්න මේ වගේ එකක් එනවා අපිට මෙතනදී ස්ක්‍රීන් එකේ ලොකු වැඩි නම් control ඔබාගෙන ඍණ ලකුණ ගැහුවම ස්ක්‍රීන් එක පොඩි වෙනවා එතකොට දැන් මම මේකේ අපිට උණු ඩිසයින් බෝඩ් එක මම නිර්මාණය කරන්න යන්නේ ඒකට මේ line tool එක අරගෙන line tool එකෙන් මෙතන shift එක ඔබාගෙන මෙතන ඉරක් ඇඳ ගන්නවා ඒ ඉර ඇඳම මෙතන color එක මෙතන black දීලා එක ඩබල් ක්ලික් කරාම මෙහෙම එනවා මේ color එක black එක දීලා size එක මෙතනින් මම මිලිමීටර එකක් වගේ දෙනවා එන point වලින් આવුත් 1 point වගේ දෙන්න ඒකල්ලා මේ කරට ගෙවුවම හරි ඊට පස්සේ මේ වගේම තව lines හතරක් මෙතන ගන්න මෙතනටත් මෙතනට එහෙම ගන්න ඒකල මම කරන වැඩේ මේ හතරම එකට සිලෙක්ට් කරලා control එකයි G එකයි ඔබලා group කරගන්නවා එහෙම නැත්නම් right click කරලා එන menu එකේ group එක group දැන් මෙතන undo group තියෙන්නේ මොකද මම group කරපු නිසා දැනටම ඒක group කරගන්න දැන් තියෙන්නේ හරි දැන් මේකේ object එක හැම වෙලෙම select වෙන හින්දා මම ඕනනම් මේ object එක මෙතන object වලට ගිහිල්ලා lock කරගන්නවා selection කියන එක එපුවම එයා lock වෙනවා මේ වෙනසක් වෙන්නේ නැහැ මේ මුකුත් වෙනස් වෙනවද දැන් image එක විතරයි අපිට ආවොත් මෙතනට මේ වෙන්නේ දැන් මම මේකටන්ට image එක place කරන්නයි යන්නේ file ගිහිල්ලා මම place වලට ගිහිල්ලා මෙතනින් මගේ image එක මම තෝරලා ගන්නවා ඔන්න image එක ආවා image එක දැන් ගොඩක් ලොකුයි දැන් මම මේ සුදු පාට background එක නැතුව මම එළිය තමයි මේ ක්ලික් කරගත්තේ දැන් මම මොකද කරන්නේ මෙතන මේ හරියට image trace එක ගාව තියෙන මේ පොඩි arrow එක ඒක ක්ලික් කරලා 6 colors වලට මාරු වෙනවා එතකොට මේ වගේ menu එකක් එනවා ඒකෙන් clear වෙලා ඉවරනම මේක colors වලට කැඩෙනවා එතකොට ඒකල මම මෙයා expand කරනවා expand කියලා බටන් එකක් එනවා expand එක ඔබනවා ඊට පස්සේ මෙයා උඩ right click කරලා ungroup කරනවා right click කරලා ungroup හරි දැන් group තියෙනවා හරි ඒකලා මේ අනවශ්‍ය සුදු පාට කෑලි මම delete කරනවා ඒකම නොම ගියා දැන් මට තියෙන image එක විතරයි දැන් මම image එක සම්පූර්ණයෙන් ක්ලික් කරලා නැවත මම මෙයාව group කරගන්නවා හරි ඒ කියන්නේ control G ඔබලත් මේ keyboard එකේ control G ඔබලා group කරගන්න පුළුවන් දැන් මම මේ විදිහට shortcut එකෙන් මම group කරගත්තා දැන් මේ වෙලාවේදී image එක shift එක ඔබාගෙන මේ arrow key එක මේ වගේ ආවම මම මේක ලොකු පොඩි කරගන්න මට පුළුවන් ඒතර image එකේ විකෘතිතාවයක් නැතුව ඒ දේ කරගන්න පුළුවන් දැන් මම මේක මෙතනට අරන් ඇවිල්ලා මට ඕන size එකට ඒක මම හදා ගන්නවා අන්න එහෙම කරලා මම මෙයා fix කරගන්නවා හරි දැන් මම මේ ඔක්කොම තියෙනකන් මම ආර්ට්බෝඩ් එකට ගිහිල්ලා මේකේ copies පහක් ගන්න මොකද කලර්ස් පහක් තියෙන හින්දා ඒකෙදි මම all key එක ඔබා ගන්නවා එතකොට මගේ cursor එක මේ වගේ වෙනවා ඊට පස්සේ තමයි මම මෙයා මෙහෙම හදලා ගන්නෙ මෙතනදී ප්‍රශ්නයක් ආවා මෙතන මේ marks ටික එන්නේ නැහැ ඒ අපි ඉස්සෙල්ලා object එක lock කරමු නිසා ඒක unlock කරලා යනවා හරිද
ඊට පස්සේ ආයෙ බලමු මේක සම්පූර්ණ සිලෙක්ට් කරලා ඕල්ට කොබලා නැවත මෙහෙම අපි ආර්ට්බෝඩ් ටූල් එකට යන්න ඕන. ආර්ට්බෝඩ් එක ඔබලා තමයි ඕල්ට කොබාගෙන මෙහා ගන්න ඕන. එතකොට එනවා. හරිනේ. ඔය වගේ ෆ්‍රේම්ස් 5කට මේවා කඩා ගන්නවා. හරි. දැන් මට මෙයාලා කලර්ස් ටික වෙන් කර ගන්න ඕන. මම මුලින්ම කරන්නේ මේවා ටික සිලෙක්ට් කරලා ඔබ්ජෙක්ට් එකෙන් ලොක් කර ගන්නවා. ලොක් කියලා සිලෙක්ෂන් කරනවා. ලොක් කරනවා. සිලෙක්ට් ගිහිල්ලා සේම් එකට ගිහිල්ලා ෆිල් කලර් ගියාම දැන් බ්ලූ ටික ඔක්කොම සිලෙක්ට් වෙලා ඉවරයි. බ්ලූ එක උඩ සිලෙක්ට් කරලා සිලෙක්ට් ගිහිල්ලා සේම් ගිහිල්ලා ෆිල් කලර් ගියාම බ්ලූ ටික ඔක්කොම සිලෙක්ට් වෙනවා. ඒකල මම කරන්නේ සිලෙක්ට් ගිහිල්ලා ආයේ ඉන්වර්ස් ඔබනවා. මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙතනම අපිට මේ ඉමේජ් අන්ගෲප් කරගන්න බැරි වුණා. මොකද ඉස්සර අපි ගෲප් කරා. ඒ නිසා මෙයා ආයෙ සිලෙක්ට් කරලා සේම් ගිහිල්ලා ෆිල් කලර් යනවා. එතකොට ඔබ්ජෙක්ට් ගිහිල්ලා සිලෙක්ට් ගිහිල්ලා ආයෙ ඉන්වර්ස් වෙනවා. ඉන්වර්ස් ගියාම නිල් පාට විතරක් ඉතිරි වෙලා මැකෙනවා. අපේ ප්‍රශ්නයක් තියෙනවා. අර මාක්ස් ටිකත් ගියා. මේවත් අපිට ලොක් කරගන්න වෙනවා. මොකද මම මේ ක්‍රමයේ මෙහෙම කරන්නේ මේ අර වගේ තනි තනියෙන් මකන්න ගියාම ගොඩක් අමාරු වෙන නිසා. fill color ගියා. select inverse blue විතරක් ඉතිරි වෙනවා. අනිත් ඔක්කොම ටික යනවා. ඒ කරලා ආයෙ ඔබ්ජෙක්ට් ගිහිල්ලා unlock call යන්න වෙනවා. ඊට පස්සේ මෙයාව ඔබ්ජෙක්ට් කියලා ලොක් කරනවා. ඊළඟට මෙයාව ඔබ්ජෙක්ට් කියලා ලොක් කරනවා. ඊළඟට මෙයාව ඔබ්ජෙක්ට් කියලා ආයෙ ලොක් කරනවා. ඊළඟට මේ ෆ්‍රේම් එක ඔබ්ජෙක්ට් කියලා ලොක් කරනවා. දැන් අපිට ඕන කහ පාට කෑල්ල. මෙයාගෙත් අන්ගෲප් කරගන්න ඕන. දැන් කහ පාට කන සිලෙක්ට් කරලා සිලෙක්ට් ගිහිල්ලා සේම් ගිහිල්ලා මෙතන ෆිල් කලර් එක ඔබනවා. ඒතකොට කහ පාට එක ඔක්කොම ටික සිලෙක්ට් වෙනවා. ආයෙ සිලෙක්ට් ගිහිල්ලා ඉන්වර්ස් එක යනවා. ඒකම මකපු ගමන් ඩිලීට් බටන් එක ඔබපු ගමන් ඒ කහ පාට කැල්ල ඉතිරි වෙලා අනිත් ඔක්කොම යනවා. ඒකලා ආයෙත් ඔබ්ජෙක්ට් ගිහලා අන්ලොක් කෝල් යනවා.
දැන් ආය ඔබ්ජෙක්ට් එක ලොක් කරගත්තා. දැන් මෙයා විතර ඩිලීට් කරලා තියෙනවා. මෙයා අන්ගෲප් කරගන්නවා. දැන් අපිට මෙතනට ගන්න ඕනේ කියමුකෝ රෙඩ් එක. රෙඩ් එක ගියා. සිලෙක්ට් කරා. same fill color. ආය සිලෙක්ට් ගියා. inverse. එකපාරටම මේකුවා. රතු පාට විතරක් ඉතුරු වුණා. ඊළඟට ආය ඔබ්ජෙක්ට් ගියා. unlock all ගියා. දැන් ලොක් වෙන්න ඕන මේ සෙට් එකම ලොක් වෙන්න ඕන. ආය ඔබ්ජෙක්ට් ගිහිල්ලා ලොක් කරනවා. ඊට ෂෝට් කෝඩ් තියෙනවා කීබෝඩ් එකේ. ඔයාලට පුරුදු වෙන්න පුළුවන් control එක බලලා 2 ඔබපු ගමන් ඔටෝ ලොක් වෙනවා. අර ඔබ්ජෙක්ට් ගිහිල්ලා ලොක් කර එහෙම කර කර ඉන්න ඕනේ නැහැ. control එක බලලා 2 ඔබපු ගමන් ඔටෝමැටිකලි වෙනවා. දැන් අපි ඊළඟට මෙයානේ ඕන. දැන් මෙන්න මෙහෙම මේක කරලා control එක බලලා 2 ඔබපු ගමන් ලොක් වෙනවා නේ. සිලෙක්ට් වෙන්නේ නැහැ. දැන් මෙයා විතරයි. මෙයා ගිහිල්ලා ආය අන්ගෲප් කරගන්නවා. දැන් අපිට ඕන කවුද? white එකනේ. දැන් white එකේ ප්‍රශ්නයක් තියෙනවා. white එක සිලෙක්ට් කරලා පේන්නේ. දැන් white එක අපි මොකද කරන්නේ? සිලෙක්ට් ගිහිල්ලා same සිලෙක්ට් කරනවා. fill color. දැන් අපිට සුදු අහුවෙලා තියෙන්නේ. අපි මේක චුට්ටක් ඕනනම් අපිට කැමති කලර් එකක් දාගන්න වෙයි. හරි. ඒ අර හඳුනා ගැනීම පහසුවට. හරි. ඒකල මොකද්ද කරන්නේ? ආය සිලෙක්ට් ගිහිල්ලා inverse යනවා. inverse කියලා delete ගහපු ගමන් අර ටික ඉතුරු වෙන්න අනිත් ඔක්කොම මේ වෙනවා. හරි. ඊළඟට මොකද්ද අපිට ඕන කලර් එක? black නේද? හරි. දැන් ආයෙත් ඔබ්ජෙක්ට් ගිහිල්ලා unlock all යනවා. ඊට පස්සේ මේවා සම්පූර්ණ ලොක් වෙන්න ඕන. ඔබ්ජෙක්ට් එක ලොක් ගිහිල්ලා සිලෙක්ෂන් යනවා. හරි. යා ලොක් වුණා. මෙයා control 2 ගැහුවම ලොක් වුණා. හරි. ඊළඟට මෙයාව දැන් ආය අන්ගෲප් කරන්න ඕන. දැන් මෙයාගේ black එක සිලෙක්ට් කරනවා. මේ කොහේ හරි image එකේ black එකක් සිලෙක්ට් කරලා තමයි අපි මේ select ගිහිල්ලා same එකට එන්නේ. ඒකල fill color. fill color එකට ගිහිල්ලා ආය select ගිහිල්ලා inverse යනවා. ඒකල delete button එක ගාම black එක විතරක් ඉතුරු වෙනවා. ඒකල දැන් object ගිහිල්ලා unlock all යනවා. දැන් අපේ වැඩේ ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේ කලර් එක black කරන්න ඕන නම් මෙතනින් black එක තෝරනවා. print එක දාන්න අපිට ඕන. මෙතනින් black එක තෝරනවා. මෙතනින් black එක තෝරනවා. ඔන්න තෝරලා black එක තෝරනවා. මෙතන black එක තෝරනවා. හරි. දැන් අපිට මේක print එක කරාට මොකක් කරාට දෙන්න ඕනනේ. හරි. දැන් මේක අපි කරන්නේ file ගිහිල්ලා save as යනවා. save as ගියාම save on your computer. සමහර වෙලාවක මේ වගේ dialog එන්නත් පුළුවන්. එහෙම නැති වෙන්නත් පුළුවන්. කෙලින්ම එන්නත් පුළුවන්. හරි. save on your computer කියන එක එබුවම මෙන්න මෙහෙම එකක් එනවා. එතකොට මේක අපි කියමු desktop එකේ කියලා. Sonic screen print කියලා මම ඔකට නමක් දෙනවා. කියලා දීලා මෙතන තියෙනවා එක මම PDF කියන එක තෝරනවා. Adobe PDF කියන එක. ඒකල save කරනවා. මේක save කරාම මෙහෙම එකක් එනවා. ඒක move කරන්න නැතුව ඔහොම දෙනවා. මෙතනට ඇවිල්ලා ඇති. ඒක desktop එකේ නම් save කරේ.
නැති සොනෙක් ස්ක්‍රීන් ප්‍රින්ට්. එතකොට මේ වාගේ සයිස් එකට තමයි මේ වෙලා තියෙන්නේ. මේක print එකක් ගත්තොත් කිසිම වෙනසක් නැහැ. ඔයා මුකුත් මේ print එකේ adjustment මුකුත් කරේ නැත්නම් මෙයා automatically ඒ size එකටම තමයි print වෙන්නේ. ඕන මේක කරන්න.